නායක හාමුදුරු කෙනෙක් කියන්නේ බෞද්ධ සංකල්ප දරාගෙන ඉන්න හාමුදුරු නමකගෙන් සිංහල ඉගෙන ගන්න තැනට ඩොයිලි එනවා කියන්නේ ඔහුගේ ඒ උපක්‍රමයේ කොච්චර සාර්ථක නැත්තම් කියන්නේ හාමුදුරු කෙනෙක් නේද? ඔව්. ප්‍රාර්ථනාවන් ඉටුවන්නේ ප්‍රාර්ථනා කරන්න පරම්පරා. මට හිතෙන්නේ කරතොට ධර්මාරාමයේ කියලා. කරතොට ධර්මාරාමෙහි. හැබැයි ඇහැලේ පොළයි පිළිමතලවී එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා නේද? ඩොයිලි. ඔව්. ඇත්තට අපිට බැලූ බැල්මට අපිට ඕන ඉංග්‍රීසි පාලකයෙක් ගැන සමස්තයක් විදිහට ඉංග්‍රීසි පාලකයෙකු ගැන අපිට නිකන් වෙන අදහසක් තියෙන්නේ නේ. ඔව්. කියන්නේ වෙන අදහසක් කියන්නේ මේගොල්ලෝ නරක දේවල් කරපු එහෙම අය කියලා තියෙනවා ඉඳලා හිට්ලර් කෙනෙක් දෙන්නෙක්ගේ ගැන අහන්න ලැබුණාට හැබැයි ඩොයිලි ගැන තියෙන්නේ හරිම ප්‍රසාද හැඟීමක් නේද? මොකක්ද හේතුවක් හින්දා? ඔව් ඒක හිතනවා අර මිත්‍ර විසින් ඉඳලා මිනිසුන්ට ඕන විදිහ ඒ කියන්නේ ඩොයිලි ගැන ඒකනේ විශේෂත්වය. ඩොයිලි කියන්නේ ඇවිල්ලා අවසාන අල්ටිමේට් ගෝල් එක මොකද්ද ඩොයිලිගේ? බ්‍රිතාන්‍ය රාජ්‍යයට ඔත්තු සැපීම. ඔව්. මොකද ඔත්තු සැපයන්නේ අපිට තියෙන ආදරයකට නෙමෙයි. අපේ රට යම් කිසි වෙමින් අපේ මේ කොලොනිසම් කරගන්න ඕන හින්දානේ. එතකොට හැබැයි ඩොයිලි කරා ලොකු මේක. ඒ කියන්නේ මේ එයා ලොකු ට්‍රික් එකක් පාවිච්චි කරා. අපිත් එක්ක මිත්‍ර වෙලා. මේ මිනිස්සු අපි එයා ඒක අපේ මිනිස්සුන්ගේ ඇතුළේ ලේවල තියෙන එක අඳුරගත්තා. මොකද අපි ටක් ගාලා මිත්‍ර වෙන જાතියක්. අපි අර මේ ආදරංකු සත්කාරයට එහෙම අපි අර මිත්‍ර කුළුපඟ වුණාම සාමාන්‍යයෙන් අපි කියන යාළු වුණාම බොක්කේ තියෙන දේ වුණත් දෙන જાතියක් තමයි ශ්‍රී ලාංකික જાතිය. අන්න ඒක ඔහු අඳුරගත්තා. ඒකෙන් ඔහු උපරිම ප්‍රයෝජන ලබා ගත්තා. ඔය කියන්නේ මේ සිංහල භාෂාව ඉගෙනගෙන මිනිස්සුන්ගෙත් එක්ක මේවා කරලා එතකොට ඩොයිලි සිංහලෙන් කරනවා. සිංහලෙන් උඩරට ගිවිසුමත් සිංහලෙන් ලියවන නේ. කොරතොට ධම්මාරාම කියන හාමුදුරුව තමයි ඒ කියන ඩොයිලිට සිංහල කියන්නේ. හිතන්නව චන්ද්‍ර මහත්තයා ඉතින් පිටරටකින් ඇවිල්ලා අපි මේ නායක හාමුදුරු කෙනෙක් කියන්නේ බෞද්ධ සංකල්ප දරාගෙන ඉන්න හාමුදුරු නමකගෙන් සිංහල ඉගෙන ගන්න තැනට ඩොයිලි එනවා කියන්නේ ඔහුගේ ඒ උපක්‍රමයේ කොච්චර සාර්ථක වෙනවද? නැත්තම් කියන්නේ හාමුදුරු කෙනෙක් නේද? ඔව්. ජීවිතයට කෝටියක්